අයිබෝන් මම ට්‍රවල් විත් ලොක්කයි. අද ඉන්නේ බොහොම සුන්දර සිත නිවන තැනක කිව්වොත් නිවැරදි වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අද මම ඉන්නේ අභිනවයෙන් ඉදිකරපු නිට්ටඹුව ගල්වල හේන ශාක්‍ය මුනින්දාරාමයේ තමයි මම ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මම අද මේ ස්ථානෙට එන්න හේතුනේ මේ ස්ථානය ඇත්තටම ලොකු විහාරස්ථානයක් නෙවෙයි දැනටත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්න සහ කාර්ය මණ්ඩලයක් ඉන්න පුංචිම පුංචි පන්සලක්. හැබැයි මේ විහාරස්ථානයේ මේ මෑත කාලයේදී මහා විශ්ම කර්ම වැඩක් සිද්ධ වුණා. ඇත්තටම මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් බොහොමයක් අපේ රටේ තියෙනවා. නමුත් මේ මම අද ඕගොල්ලන්ට පෙන්වන්න යන දේ මාස 3ක වගේ පුංචි කෙටි කාලයක් ඇතුළත බුද්ධ ශාසනය වෙනුවෙන් බොහොම පැහැදිලිවම පූජා කරපු සුන්දර අත්දැකීමක් ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න තමයි මගේ සූදානම. ගල්වල හේන ශාක්‍ය මුනින්දාරාමේ විහාරස්ථානයට අභිනවයෙන් එකතු වුණු මේ විහාර මන්දිරය සහ චෛත්‍ය රාජානන් වහන්සේ ඔබ සියලුම දෙනාට සියසින් දැක ගන්න අවස්ථාවක් උදා කර දෙන්නයි මගේ මේ සූදානම. ඉන් ට්‍රැවල් විත් ලොක්කය අද ආවේ නිට්ටඹුව ගල්වල හේන ශාක්‍ය මුනින්දාරාමයට. ඉතින් අපි සූදානම් වෙන්නේ ඔබ සැමට වඳින්න පුදන්න ඒ සුන්දර කුරුබුහුටි චෛත්‍ය රාජානන් වහන්සේ ජනගත කර. මගෙත් එක්ක ඉන්නේ ඉතාමත්ම විශේෂ පුද්ගලයෙක්. ගල්වල හේන ශාක්‍ය මුනින්දාරාමයට මේ මෑත කාලයේදී එකතු වුණු ඒ සුන්දර හුරුබුහුටි චෛත්‍ය රාජානන් වහන්සේ දවස් 45ක් වගේ පුංචි කාලයක් ඇතුළත නිර්මාණය කරන්න වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණු අපේ ආදරණීය මිත්‍රත්වය තමයි මේ ඉන්නේ. මේ තමයි අපේ චෛත්‍ය රාජානන් වහන්සේගේ නිමැවුම්කරු නිර්මාතෘ තමයි මේ ඉන්නේ අපේ ප්‍රසන්න. ඉතින් ප්‍රසන්න කොහොමද ජීවිතේ? ජීවිතේ වර්ධන නැහැ සුන්දරයි යන විදිහට යනවා. ප්‍රසන්නගේ මම මේ ස්ථානයට කීප වතාවක් ආවයි. ආපු අවස්ථාවල මම අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එක්කත් කතා බහ කරද්දී මට දැනගන්න ලැබුණා ඇත්තටම මාරම දෙයක්. ඒක කියන්න ඕන. මොකද අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපකප වෙලා වැඩ කරන අය උදෙත් අපේ ලෝකේ ඉන්නවා. නමුත් මේ ප්‍රසන්නගේ තියෙන විශේෂත්වයක් තමයි ඇත්තටම මට හිතා ගන්නත් බැරි වුණා. ගෙදරවත් නොගිහිල්ලා මේ වැඩ කටයුත්ත අවසන් වෙන තුරුම මේ වැඩ කටයුත්ත ප්‍රසන්නගේ අතින්ම අවසන් වෙලා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්න ඒ අවශ්‍ය කරන සියලුම වැඩ කටයුතු ටික මේ අපේ ප්‍රසන්නගේ අතින් තමයි නිර්මාණය වුණේ. ඉතින් ප්‍රසන්න ඔයා ගෙදරවත් යන්නේ නැතුව මේ වැඩේ අවසන් කරන්න ගෙදර ගැන ඔයාට මේ අවස්ථාවේදී දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගෙදර දොරක යන්න එපා. ඉතින් ඔයා දවස් 45ක් තිස්සේ මම හිතන්නේ ඔය දවස් 45ටම දවස් 2ක් විතර වාගේ ගෙදර ගිහිල්ලා ඉන්නේ නැති. ඔව් ගෙදර ගිහිල්ලා හාමුදුරුවොත් එක්කමයි ගියේ. ගිහිල්ලා තාම ආයි ආවා. ඔව්. එතකොට මේ වැඩේ දවස් 45ක් ඇතුළත ඉවර කරනවා මං කොහොම හරි කියලා ඔයාට පුදුම අදිෂ්ඨානයක් තිබුණාද හිතේ? ඔව් අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානය දැන් අද මල්පල ගැන්විලා තියෙනවා. ඔව්. ඉතින් වෙසක් පුන් පොහොය දවසේ තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ උතුම් වූ බුද්ධ ශාසනයට පූජා කරේ. ඔයාට දැනෙන හැඟීම කියන්නකෝ පොඩ්ඩක්. ජීවිත කාලයටම මේ මගේ පළවෙනි නිර්මාණය සහ මම මීට ඉස්සෙල්ලා මේසන් බාස් කෙනෙක් මගේ ඇතින් මේ නිර්මාණය වෙච්ච පළවෙනි චෛත්‍යය. ඉතින් මට කියා ගන්න බෑ මම හිතුවේ නෑ මෙච්චර හොඳට
චෛත්‍යයක් මට හදන්න පුළුවන් කියනවා. ඒක මාර සීන් එකක් නේ. දැන් ඕගොල්ලොන්ට බොහොම ආදරණීය විදිහට මේක තීරුම් ගත ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මොකද වෘත්තිමය වශයෙන් අපේ භාෂාවෙන් කිව්වොත් මේසන් බාසුන් නැහැ කෙනෙක්. හැබැයි මේ බාසුන් නැහැගේ අපේ ප්‍රසන්නගේ පළවෙනි නිර්මාණය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මම ඇත්තටම මේකේ ඇත්තටම මම ගොඩක් කම්ෆියුස් උනේ ප්‍රසන්නගේ පළවෙනි නිර්මාණය මෙච්චර ලස්සන නම්, නිර්මාණය අතින් සුපිරි නම්, නිර්මාණය අතින් දැවැන්ත නම් ප්‍රසන්නගේ තව නිර්මාණ කරොත් කොච්චරනම් වටීද? අපි ප්‍රසන්න ගැන ඇත්තටම මෙහෙම කතා කරේ ප්‍රසන්න ගැන ජනගත කරන්න ඕනේ. මොකද ඔබේ ගමේ, ඔබේ ගම් පියසේ, ඒ වගේම ඔබේ මේ වගේ උතුම් වූ බුද්ධ ශාසනය වෙනුවෙන් යම් හෝ නිර්මාණ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ප්‍රසන්නව සම්බන්ධ කරගන්න පුළුවන්. මම වීඩියෝ එක යටින් ප්‍රසන්නගේ දුරකථන ඇමතුම් අංකය ඕගොල්ලොන්ට දාන්නම්. ඕගොල්ලොන්ට නිර්මාණකරුවෙක් ඔබේ විහාරයේ, ඒ වගේම ඔබගේ ඕනම තැනක ලස්සන නිර්මාණයක් කරගන්න ප්‍රසන්නගේ සේවය අවශ්‍ය කරනවා නම් පහත සඳහන් දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා ප්‍රසන්නව සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. එහෙම තියෙනව නේද? තියෙනවා. හරි. එතකොට ප්‍රසන්න මට කියන්නකෝ මේ නෝනා ලෙඩ දැම්මේ නැද්ද? දැන් මේ මේක කරගෙන යනවා. ඔයා ගෙදර ඉන්නෙත් නෑ. අපිට කන්න බොන්නත් මේ ලොකු අඩුපාඩු තියෙනවා, අගහිගතා තියෙනවා කියලා මේ නෝනා අවුල් දැම්මේ නැද්ද? නෑ මට මේකත් කියන්න ඕනේ. මට ඉතින් මේ හම්බෙච්ච නෝනා ඇත්තටම බුදුදහමට පොඩ්ඩක් ලැබි එයාට. හරියට හරි. ඒම ලැබි වෙච්ච ඉඳලා මට දවස් 45ක් ගෙදරවත් යන්න නැතුව මේ වගේ දෙයක් මගේ ඔළුවේ ඒ කියන්නේ වෙන ගෙවල් වල ප්‍රශ්න දාන්න නැතුව මට මේ දේ කරගන්න එයා ඇත්තම ලොකු උදව්වක් කෙරුවා එයා. ලොකු කැපකිරීමක් කරා. කැපකිරීමක් කෙරුවා. නැත්තම් මට මේ විදිහට මේක කරන්න හම්බෙන්නේ. ඔයා මට කියන්න අවංකවම අපි මේ වෙලාවේ නෝනා මේ වීඩියෝ එක බලනවා නම් නෝනාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ ආදරණීය පුරුෂයෙක් ලැබීම ඔබත් ලැබපු ලොකු භාග්යක් වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔබතුමීටත් ගොඩක් ස්තුතියි. අපේ ප්‍රසන්නට මේ වැඩ කටයුත්ත උතුම් වූ බුද්ධ ශාසනය වෙනුවෙන් ලස්සනට කරන්න ඒ අවස්ථාව ලබලා දුන්නට. ඒ වගේම ප්‍රසන්න මට කියන්න අවසාන වශයෙන් ඔයා මාර නිමැවුම් කරුවෙක්. ඔයා කරන දේ මට කරන්න බෑ. ඒක මට හිතන්නවත් බෑ. දැන් මම මගේ පාර්ට් එක වෙනයි. ඔයා ඇවිල්ලා ඔයාගේ ඔළුවේ තියෙන දේ, ඔයාට මැවෙන දේ, ඔයාට මවලා පෙන්වන්න පුළුවන් කෙනෙක් තමයි ඔයා. ප්‍රසන්න මට කියන්න ඔයා ඒ වගේ දහසක් නිර්මාණ ඔළුවේ තියාගෙන මේ චෛත්‍ය රාජන් වහන්සේ දැන් ඔබ දකිනවා මේ තිරේ දකින මේ චෛත්‍යයේ තියෙන කොච්චර තව වැඩ අවසන් නැහැ. තව පුංචි වැඩ ටිකක් තියෙනවා. මේ චෛත්‍යයේ තියෙන කැටයම්, ඒ වගේම නෙළුම්පත්, ඒ වගේම තියෙන ලස්සන සියලුම දේ ඔළුවේ තිබුණේ අපේ ප්‍රසන්නගේ. ඉතින් ඒ සියලුම දේ නිර්මාණයක් බවට පරිවර්තනය කරන්න ප්‍රසන්නට හැකියාව ලැබුණා. එතකොට ප්‍රසන්න මට කියන්න ශාක්‍ය මුනින්දාරාමේ විහාරාධිපති හිමියන් මේ උත්සවය සංවිධානය කරලා වෙසක් පුන් පොහෝ දවසේ මේ චෛත්‍ය රාජානන් වහන්සේට පොත පලන්දලා නිරාවරණය කරපු වෙලාවේ ඔයාට දැනුණු හැඟීම මට අවංකව කියන්න මේ අපේ ආදරණීය හැමෝටම. ඒක කියන්න ඉතින් මට වචන නෑ. ඇත්තටම මට මේ වගේ එකක් පොඩ්ඩක් මං කියන්න ඕනේ. මාව ළමානියක හැදුනේ. මාව වඩාපු හාමුදුරන්ට දෙහිමින් පින් සිද්ධ වෙන්නේ. එදාම ඒක තමයි. ඔව්. ඊට පස්සේ මට මේ හාමුදුරුවෝ මට කපිලා දින මගේ අතිජාත මිත්‍රයෙක් එයා මට කිව්වා මේම දෙයක් කරනවා කියලා. මම ඇත්තටම මම බලාපොරොත්තු ඒ කියන්නේ මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක නිර්මාණය කරලා ඉවර වෙනකොට මට ඇත්තටම කියා ගන්න බැරි සතුටක් ඇති වුණා ඇත්තටම මේ වෙලේ. ඒ කියන්නේ ඇස් වලින් කඳුළු වැටෙන සයිස් එකට ආවා. ඒ කියන්නේ මේ ජීවිතයකට කරපු නැති දෙයක්. මේ ජීවිතේට හිතලවත් නෑ මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. දැනොත් මේ ඇස්වල කඳුළු පිරලා තියෙනවා. මොකද මට නම් මාරම ෆීල් එකක් දැනෙන්නේ. මොකද මං වගේ මේ වගේ නිර්මාණයක් කරා නම් ඇත්තටම ඒ දැනෙන ෆීල් එක කියලා නිම කරන්න බෑ. ඒක ඒ තරම් ෆීල්. ඉතින් ඒක නිසා ඒ දැනටත් ප්‍රසන්නගේ ඇස්වල ඒ ෆීල් එක තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න ප්‍රසන්න ඔයාට ඉස්සරහටත් යෝධ ශක්තිය ලැබෙන්න කියලා travel with ලොක්කය ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කර සිටින. ඒ වගේම උතුම් වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිහිටත්, ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව බැල්ම ඔබට ලැබිලා ඔබේ නිර්මාණ ශක්තියෙන් තව තවත් මේ රටට දායාද කරන්න, උතුම් වූ බුද්ධ ශාසනය වෙනුවෙන්
තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කර සිටිනවා. එහෙනම් ජය වේවා ඔයාට. එhmenan අපි යමු තවත් ලස්සන දර්ශන කීපයක් බලන්න. හරි දැන් අපි කිව්ව විදිහට ඕගොල්ලන්ට පෙන්නවා අපේ ගල්වල හේන ශාකමුණින්දාරාමේ අභිනවයෙන් ඉදි කරපු ඒ සුන්දර චෛත්‍යරාජානන් වහන්සේ. මේ වැඩ ඉන්නවා අපේ ගල්වල හේන ශ්‍රී ශාකමුණින්දාරාමේ පරිහරණතුමන් තමයි අද මාත් එක්ක මේ පිළිසඳර ගත කරන්නේ. අපේ හැමෝටම මට දැනගන්න ඕනේ ඔබ වහන්සේගේ සිතේ ඇති වුණා වූ ඒ සුන්දර සිතුවිල්ල මුහිම චෛත්‍යරාජානන් වහන්සේ නමක් අපගේ උතුම් වූ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්න කියලා ඔබ වහන්සේට ආපු යම්කිසි හැඟීමක් ඇතිනේ මොනවාරි අදහසක් මොකක් සම්බන්ධවද මෙහෙම දෙයක් මම කරන්න ඕනේ කියලා මොකද ඔබ වහන්සේට ආපු මේ සුන්දර හැඟීම් සහ අදහස් මගේ දෙමව්පියෝ දෙපළම නැහැ. ඔව්. පියතුමා මා අතරින් සදහටම වෙන් වුණේ අපි අතරින් 1989 3/10 වෙනි දින මම පාසල් වලදී. ඒ වගේම මෑණියන් නැති වුණේ 2017 මාර්තු 5 වෙනි දින. මාගේ උපන්දිනය වෙන්නේ 1971 3/11. ඒ සියල්ලක්ම සිහියට අරගෙන මේ ආගමික වතාවත් සිදු කරමින් ඒ වගේම මේ ශාසනයට මගේ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරන්නට ඉච්ඡායි කියලා. ඒ හැඟීම එකතු කරගෙන තමයි මේ විහාරස්ථානය චෛත්‍යරාජානන් වහන්සේ හදන්නට එකට පහළ වුණේ. ඒ නිසා කෙටි කාලයක් තුළ දවස් 45ක් වගේ පමණ කාලයක් තුළ ඒ නිර්මාණය කරලා ඒ සියල්ලක් සිදු කර ගන්නට පුළුවන් කරනවා. මේ සියල්ලම කරේ මගේ දයාබර දෙමව්පිය දෙපළටත් පින් එකතු කිරීමට පරලෙන්නේ. වගේ මාට චීවරයේ මගේ කරට දාපු මගේ ගුරු දේවයන් වහන්සේලාටත් වගේ මට ඒ ගිහි කල ඒ වගේම අධ්‍යාපනය හදාරන්නට අධ්‍යාපනය දුන්න මගේ ගුරු බවතුන්ටත් වැඩිහිටියන්ටත් පින් පිණිස තමයි ඒ සිදු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මගේ හැඟීම ඉතා පිරිසුදු නිසා තමයි මෙවැනි කාරණයක් සිදු කරගන්න පුළුවන් මේ කෙටි කාලයක්. කෙටි කාලයක් ඇතුළත. ඒකකොට මට හරි සතුටුයි. එතකොට අපේ හැමෝටම මේ දැන් ඔබ වහන්සේගේ සිතැඟි පරිදි ඔබ වහන්සේ බලාපොරොත්තු වෙච්ච වූ ආකාරයටම ඒ සිද්ධ වුණා. සිද්ධ වුණා. කෙටි කාලයක්. කෙටි කාලයක්. පෙර පින් කරලා. අනිවාර්යයෙන්. එතකොට අපේ හැමෝටම ඔබ වහන්සේට මේක චෛත්‍යරාජානන් වහන්සේ මේ ස්ථානයේ ස්ථාපිත කරගන්න ඔබ වහන්සේට යම් හෝ පසුබිමින් දායකත්වයක් ලැබුණාද? නන්දෙසින් ලංකාවේ නන්දෙසින් සිටින මගේ දායක පිරිස. මොකද මම හොඳ දේ කරන හොඳ වැඩක් කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට ජ්‍යොතිෂ කටයුතු වලින් හොඳ දේ කරන හැටියට ලංකාව පුරාම විසිරී ගිහිල්ලා තියෙන මගේ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් පිරිස ඒ වගේම මේ මාතෘ භූමියේ විසිරී සිටින වගේම තැමිල් අය ඒ වගේම ආගමේ අය ක්‍රිස්තියානි ආගමේ අය මගෙන් සේවයක් ලබාගෙන ඒගොල්ලන්ගේ ආධාර උපකාර අනුවයි තමයි මේ සිදුවෙන්නේ. මේ ඉස්සරහින් තියෙන විහාරයේ ප්‍රධාන උළුවැස සකස් කරලා දුන්නේ රුවන්වැල ප්‍රදේශයේ තැමිල් ගෙදරක පුතුණු කෙනෙක්. එයාගේ තාත්තා අසනීපෙන් හිටියා. මේ තාත්තගේ සුවය ලබලා දැකලා සතුට තමයි මේ විශාල ඉතා කැපයම් දෙයක් කරන්නේ. ඒක සතුට. අපේ හැමෝටම එතකොට මේ දැන් ඔබ වහන්සේත් එක්ක මේ විහාරස්ථානයේ වැඩ ඉන්නේ ඔබ වහන්සේ ඇතුළු තව එක ස්වාමින් වහන්සේ නමක්. ඔව් දෙනමක්. පොඩි හාමුදුරුවෝ එක නමක් ඉන්නවා. මේ වෙන විට පොඩි හාමුදුරුවෝ ගහගේ කියන්නේ
ඊළඟ අවසානයේ සිදු කරලා මේ වෙන විට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන පන්සලේ වැඩෙන්නේ. මට ලොකු සතුටක් ලොකු හයියක් එදා සිටම මේ විහාරස්ථානයේ නගනකොට මගේ පිටිපස්සෙන් මගේ දෑත් දෙක අල්ලගෙන මට ශක්තියක් දුන්න මගේ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ මෙහි ප්‍රදේශයේ නෙමෙයි. උන්වහන්සේ කතරගම ප්‍රදේශයේ එක දවසින් අඳුරගෙන උන්වහන්සේගේ විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ හදනකොට එක කාලයක් හදා ගන්න බැරුව උන්වහන්සේගේ ඒ විහාර පන්සලේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට චෛත්‍ය ගොඩනගන්නට මොනවා හරි හේතුවක් නිසා කරගන්න බැරි වුණා. ඊපස්සේ මාව ජ්‍යොතිෂය කරන වැඩ කරන නිසා උන්වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මට ඒකට ශාන්ති කර්මයක් කළ දෙන්න කියලා. ඊපස්සේ මම එදා ඒ ශාන්ති කර්මය කරන්න ගිය දවසේ මේ චූටි පුතණුවන් ඒ කාලේ ඒ සාත්තුව බලන්න ඇවිල්ලා හිටියා. මොකද එයාගේ අම්මා දහම් පාසල් ගුරුවරිය. හතරක්. බුද්ධ. ඒ නිසා ඒක බලන්න ආපු දවසේ මා ගැන පැහැදීමක් ඇති වෙලා එදා උදේ පාන්දරින්ම මාත් එක්ක මහාන වෙන්න යනවා කියලා එදා පාන්දරින්ම මාත් එක්ක. ඒ කියන්නේ දැන් අපේ හඳුනනද මේ වැඩ ඉන්න අපේ පොඩි හාමුදුරුවෝ. ඔව්. එතකොට දෙමව්පියෝ කැමතුන්නේ නැහැ මේ හාමුදුරුවෝ අඳුරන්නේ නිසා අපි කොහොමද යවන්නේ කියලා. ඊටසේ කතරගම බුත්තර පන්සලේ අපේ නායක හාමුදුරුවන්ට මම අඳුරනවා. අඳුරන නිසා කිසි සැකයක් වාදිකයක් ඇති වෙන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට යවන්න. ඒ ආපු ගමන ඊට පස්සේ මාසයක් විතර පමණ විහාරස්ථානයේ රැඳීමෙන් පස්සේ ඒ පැවිදි ජීවිතයට පස් වුණා. අද දක්ෂ පොඩි හාමුදුරුවෝ මට ශක්තිය දුන්නේ පොඩි හාමුදුරුවෝ. ඉතින් අපේ හාමුදුරනේ ශක්තියට වහන්සේගේ ශක්තියට ඉදිරි ගමනට යෝධ ශක්තියක් වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ වහන්සේ සමග වැඩ වාසය කරනවා. මට අවශ්‍ය වෙලා තිබුණේ වහන්සේගේ අප්‍රමිතයේ ධෛර්යය, වහන්සේගේ තිබුණු කැපවීම මේ සමාජගත කරන්න, ඒ වගේම වහන්සේගේ සිත තුළ තිබුණා වූ ඒ දෙමාපියන් වෙනුවෙන් කරන්න පින්කම මෙවැනි ඉතාමත්ම විශිෂ්ට ගණේ පින්කමක් කරන්න මට මේක විතරක් නෙමෙයි මහත්තයෝ. ඔව්. මම ඊට කලින් කෑගල්ල අරණායක ප්‍රදේශයේ විහාරස්ථානයක් නිම කරලා අවසන් කළා. ඒ වගේම නාවලපිටිය ආසනේ වතුකරේ විහාරයක් සකස් කරලා නිම කරලා තියෙනවා. ඒ සියල්ලම කරලා තියෙන මගේ දෙමව්පියන් වෙනුවෙන් ඒවත් බැබලෙමින් මේ වෙන විට විහාරස්ථාන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ සිටින් ඒ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මේ චෛත්‍යය හැදුවේ පළවෙනි අවස්ථාව. ඒකට සත්‍ය දුන්නේ මගේ රඹුකන වාසන. ඒ වාසන තමයි මට ශක්තිය දුන්නේ. එතුමාගේම නිර්මාණය, එතුමාගේම දැකීම. ඒ වෙන විටත් අපේ පොඩි හාමුදුරුවෝ ගවන් නොතකා අඳන කඩේ කොමනක් නැගෙන ඒ ගල් යලි හලමින් උදව් උපකාර කරන සතුටක් තියෙනවා. ඒ සතුට කියලා නිම කරන්න පුළුවන්. ඔබ සියලුම දෙනා වෙනුවෙන් අපිට ජීවිතේ කරන්න දෙයක් අපි අදිෂ්ඨාන කරගත්තොත් ජීවිතේ කිසිම දෙයක් අපිට බෑයි කියලා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒකට හොඳම පූර්වාදර්ශයක් තමයි චාර්තුමුලින්දාරාම විහාරාධිපතිතුමා. ඉතින් ඒක නිසා උන්වහන්සේගේ අපි ඉදිරියටත් තව තවත් සොඳුරු වැඩසටහන් කීපයක්ම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ වහන්සේ මට සඳහනක් කරා මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ඔබ වහන්සේ වැඩ කරනවා කියලා. ඔව්. එතකොට මගේ කිසිම ලාභ ප්‍රයෝජන තකා වැඩ කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මුදල් ගණදෙනු අතින් බලනකොට මම මුදල් ගණන් කියලා නැහැ. ඒ වගේම අසනීප වුණ දරුවන්, වැඩිහිටියන්, ඒ වගේම දුකටපත් වුණ සියලුම මේ ජනතාව මම සසරින් ගොඩ ගන්නට උපස්ථාන කරලා ඒක තමයි කරගෙන යන්නේ. අන්නේ කරන පින් බලෙන් තමයි මට මේ විහාරස්ථානයේ ගොඩනගන්නට අන්‍ය ආගමික සියලු දෙනා අපේ බෞද්ධ ආගමේ සියලු දෙනාත් මට උදව් උපකාර කළා. මේ වෙන විට ඒ රෝගීන් අහලා බලන්න පුළුවන් මම මුදල් ගාණක් කියලා අය කරලා තියෙනවා කියලා. මම කවදාවත් කරන්නේ සතුටින් කියලා යන පඬුරකින් තමයි සකස් කරන්නේ. අපේ ආගමේ ඔබ වහන්සේ දැන් රෝගියායට ඒ වගේ නැකත් පත්‍ර සැකසීම ඊළඟට නිවෙස් හදනකොට ඒ නැකත් සකස් කිරීම ඒ සියල්ලම කරනවා. ඒ කියන්නේ දැන් වැරදි වැඩ මොනක් කරන්නේ? දරුවන්ලගේ අධ්‍යාපන කටයුතු වැඩිම කරගන්න.
ඉතින් තවත් හොඳ දෙයක් ඔබ සියලුම දෙනාට දැනගන්න ලැබුණා අපේ හාමුදුරුවන්ගේ ජ්‍යොතිෂය පැත්ත. ඉතින් ගෙවල් දොරවල් හදනකොට ඒ ආරක්ෂාවල් දාගන්න, ලෙඩ දුක් කරදර වලට ඒ සෑම දෙයකටම ඔබ සියලුම දෙනාට උපකාර වෙන්න පුළුවන්, පිළිට වෙන්න පුළුවන්. ඉතාමත්ම දක්ෂ අපේ විහාරාධිපති දැන්පත් අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ තමයි අද ඔබත් එක්ක එකතුනේ. එhmenan අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ සිතගේ පරිදි මේ සියලු වැඩ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ට්‍රැවල් විත් ලොක්කයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙන්න බලාපොරොත්තුවක් ඇතුව අපි එන සමු ගන්නවා. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒ වගේම ඔබතුමාටත් ඔබගේ ඔය කරන කාර්යයන් සාර්ථක වන්නට මුළු මහත් බෞද්ධ ජනතාවට මුළු මහත් ආගමික අන්‍ය ආගමික සියලු දෙනාටත් මගේ ප්‍රාර්ථනාව හොඳ රටක් තුළ හොඳ ආගමික දරුවන් ඒ වගේම ගායක පිරිස් දිවෙන්නට මන් කරපු කුසලානි සංස්කරණ චෛත්‍ය රාජානන් වහන්සේගේ කැම්පත් කරන්න දෙන ධාතුන් වහන්සේලා නිදන් කරන්න ලැබුණ උන්වහන්සේලා හතර නමගේ පිහිට බුද්ධ ධම්ම සංගයන පිළිවෙලක් පිහිට ඒ වගේම අල්ලා දෙවියන්ගේ පිහිට ඒ පාර්ශවයට ඒ වගේම ක්‍රිස්තියානි ආගමේ ක්‍රිස්තු දේවයන් වහන්සේලාගේ පිහිට ඊළඟේම තමයි තමිල් අයගේ කරනා වූ දේව දේවතාවුන් වහන්සේලාගේ පිහිට මේ ඔබ අප හැම සෑම සිළු දෙනාට උන්වහන්සේලාගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ස්තුතියි ප්‍රකාශ කරමි. ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එhmenan අපි ගිහිල්ලා එන්න තවත් සුන්දර වීඩියෝ එකකින් අපි බලමු. මම ට්‍රැවල් විත්